හයි ළමයි අපි අද ඩේට් කෙක් එකක් හදමුද? රටේදී ග්‍රෑම් 500ක් අරගෙන ඒ කැරට් ටික ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ එතන තියෙන ග්‍රෑම් 450ක් වගේ ප්‍රමාණයක් තමයි. බ්‍රවුන් sugar ග්‍රෑම් 150කුත් ඕනේ. වතුර මිලිලීටර් 250යි. ඊට පස්සේ පෑන් එකක් අරගෙන ඒක ලිපේ තියලා රටේදී සීනි සහ වතුර දාලා ඒක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මේ වගේ පදමට ආවට පස්සේ බෝල් එකක් අරගෙන ඒක නිවෙන්න තියලා පියනකින් වහගන්න ඕනේ. බිත්තර 3ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බටර් ග්‍රෑම් 150 හොඳට මෙල්ට් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර එක බෝල් එකකට දාලා හොඳට බීට් කරන්න ඕනේ. ඊට පස්සේ අර මෙල්ටඩ් බටර් එකෙන් ටික දාලා හොඳින් බීට් කරගන්න. ඊට පස්සේ රටේදී මිශ්‍රණයට බේකින් සෝඩා තේ හැන්දක් දාලා කලවම් කරලා තියන්න. පිටි ග්‍රෑම් 200කට බේකින් පවුඩර් සහ ලුණු චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ රටේදී මිශ්‍රණයට බිත්තර මිශ්‍රණය දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඒට පිටි ටික දාලා හොඳට කලවම් කරන්න. අවශ්‍ය නම් පමණක් කජු ටිකක් හොඳින් පොඩියට කපලා පිටි ටිකක් තවරලා මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න. අවසානයේට වැනිලා එකතු කරලා මේ වගේ ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ත් විනාඩි 40ත් අතර බේක් කරගන්න. ඊට පස්සේ කේක් එක හොඳින් නිවුනට පස්සේ රස විඳින්න. බයි.